හායි කොහොමද ඔයාලට? සැරට රසට කන්න කැමති ඔයාටමයි මං අද වීඩියෝ එක අරන් ආවේ. ඒ තමයි රසම රස කෙහෙල් මුව තෙම්පරාදුවක් හදන විදිහ. බත් කන්න මේක විතරක් තිබ්බනම් හොඳටම ඇති. ඒක ඒ තරමටම රසයි. ඉතින් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලා මම මේ විදිහට වතුර බෝල් එකක් අරගෙන ඒකට එකතු කරගන්නවා ලුණු තේ හැඳි භාගයක්. ඒ වගේම කහකුඩු තේ හැඳි කාලකුත් එකතු කරගන්නවා. දැන් මේ ටික පොඩ්ඩක් කලවම් කරලා මම පැත්තකින් තියනවා. මම මෙතන අරන් තියනවා කෙහෙල් මුව. ඔයාට කැමති ප්‍රමාණයේ කෙහෙල් මුව ගෙඩියක් මේකට එකතු කරගන්න පුළුවන්. මම ඉස්සෙල්ලම මේ එළියෙන් මෝරලා වගේ තියෙන කොටස් අයින් කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේ කෙහෙල් මුව ගෙඩිය කපා ගන්න එක. ඉතින් මේක ඔයාට කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. මම මේ විදිහට රවුම් හැඩයට කපලා ඊට පස්සේ ඒකයි දෙකට කපලා කපපු ගමන්ම අර අපි හදාගත්තු කහ වතුර එකට එකතු කරගන්නවා. අපි ඒකට එකතු කරගන්නේ මේ කහට පිපෙන එක අඩු කරගන්න. කෙහෙල් මුව කියන්නේ ගොඩාක් ගුණදායක කෙඳි සහිත ආහාරයක්. ඒ වගේම තමයි යකඩ, විටමින් C, පොටෑසියම්, මැග්නීසියම් වගේ පෝෂණ කොටස් ගොඩක් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇඟේ සීනි මට්ටම මේකෙන් පාලනය වෙන හින්දා දියවැඩියාව තියෙන අයටත් ගොඩාක් හොඳ එළවලුවක් තමයි මේ කෙහෙල් මුව කියලා කියන්නේ. කෙහෙල් මුව අපේ ඇඟේ ජීර්ණ පද්ධතියටත් ගොඩාක් උදව් කරන එළවලුවක්. ඒ වගේම අපේ heart health එකටත් ගොඩාක් හොඳයි මේ කෙහෙල් මුව. දැන් මම කෙහෙල් මුව එක කපාගෙන ඉවරයි. දැන් මම මේකට ලෙමන් ගෙඩියකින් භාගයක් මේ විදිහට මිරික ගන්නවා. ඔයාට එහෙම නැත්නම් දෙහි උනත් මේකට එකතු කරගන්න පුළුවන්. දැන් මම මේක මේ විදිහට පොඩ්ඩක් කලවම් කරගන්නවා. දැන් මම කරන්නේ මේ වතුරකට දාගත්තු කපාගත්ත කෙහෙල් මුව ටික මේ විදිහට වතුර ටික හොඳට මිරිකලා වෙන භාජනයකට දාගන්න එක. දැන් මම මේ විදිහට පොඩි භාජනයක් ලිපෙන් තියලා ලිප ඔන් කරගන්නවා. මම මුලින්ම කරන්නේ මේ කපාගත්තු කෙසෙල් මුව ටික පොඩ්ඩක් බැද ගන්න එක. බැද ගන්න අවශ්‍ය ප්‍රමාණයට මම තෙල් මේ භාජනයට එකතු කරගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට අපි කපාගත්තු කෙහෙල් මුව ටික පොඩ දාලා අපිට බැද ගන්න තමයි තියෙන්නේ. හැබැයි අපි මේක ගොඩාක් වෙලා බැද ගන්න නැහැ. සාමාන්‍යයෙන් විනාඩි 3-4ක් බැදුනම හොඳටම ඇති. මේ ටික මේ විදිහට බැදුනයින් පස්සේ මම මේ ටික වෙනම අයින් කරගන්නවා. මේ විදිහට ඔයාලට කපාගත්තු ඔක්කොම කෙහෙල් මුව ටික බැද ගන්න පුළුවන්. දැන් අපි තෙම්පරාදුව හදාගමු. මම මේ විදිහට ඉඩ තියෙන පෑන් එකක් ලිපේ තියලා ලිප ඔන් කරලා මේකට අපි කලින් පාවිච්චි කරපු තෙල් වලින්ම මේස හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. ඊළඟට මං හීනියට කපාගත්තු සුදු ලුණු බික් 3ක් මේ විදිහට එකතු කරගන්නවා. මේ ටික මම පොඩ්ඩක් තෙල් එකත් එක්ක බැද ගන්නවා. ඊළඟට මම මේකට රම්පේ කෑල්ලක් සහ කරපිංච ටිකක් එකතු කරගෙන ආයෙත් පොඩ්ඩක් කලවම් කරගන්නවා. දැන් මම මේකට කපාගත්තු අවමිරිස් කරල් දෙකක් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු ගෙඩියකින් භාගයක් විතර එකතු කරගන්නවා හීනියට කපලා. ඒ ටිකත් තෙල් එකත් එක්ක හොඳට බැද ගන්නවා සාමාන්‍යයෙන් අපිට සුවඳ එන ප්‍රමාණයට. ඊළඟට මම සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩියක් කපලා මේකට එකතු කරගන්නවා. දැන් මම ඒකටම ලුණු තේ හැඳි භාගයක්, කෑලි මිරිස් තේ හැඳි එකකුත් එකතු කරගන්නවා. ඒ වගේම මෙතනදි මම සීනි තේ හැඳි එකකුත් එකතු කරගන්නවා. සීනි දැම්මම මේක ගොඩාක් රසයි. දැන් මම ආයිමත් මේක පොඩ්ඩක් මේ විදිහට කලවම් කරගන්නවා. මේ තියෙන්නේ අපේ කෙසෙල් මුව ටික. මම මේකට ලුණු තේ හැන්දක් ඉස්සෙල්ලාම එකතු කරගන්නවා. ඒ වගේම මිරිස් කුඩු තේ හැන්දකුත් එකතු කරගන්නවා. දැන් මම මේ ටික කෙසෙල් මුවත් එක්ක හොඳට කලවම් කරගන්නවා. අපි දැන් අපේ කෙසෙල් මුව ටික මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. දැන් මේක හොඳට ලුණු මිශ්‍රණයත් එක්ක කලවම් කරගන්න තමයි තියෙන්නේ.
ඔයාට මේකට උම්බල කඩ බැදගත්තු පොඩි හාල් මැස්ස වගේ වුණත් එකතු කරගන්න පුළුවන්. එතකොට මේක තවත් රසයි. මම මේ මිශ්‍රණය විනාඩි 2ක් විතර හොඳට අඩු ගින්දරේ කලවම් කරගන්නවා. දැන් අපි මේ කෙසෙල් මුව තෙම්පරාදුව හදාගෙන ඉවරයි. මේ වෙලේ කුස්සියත් සුවඳයි. සුවඳ වගේම තමයි මේක ගොඩාක් රසයි. බත් මුලකට එහෙම ගැලපෙනම කෑමක් තමයි මේ කෙසෙල් මුව තෙම්පරාදුව. බත් කන්න මේක විතරක් හොඳටම ඇති. මේක ඒ තරමට රසයි. ඒ වගේම කෙහෙල් මුව කියන්නේ අපේ ඇඟට ගොඩාක් හොඳ එළවලුවක්. ඉතින් මේ කෙහෙල් මුව රෙසිපි එක අනිවාර්යෙන් ඔයත් try කරලා කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක like කරන්නත්, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් රසම රස රෙසිපි එකකින් අපි ආයෙත් හමු වෙමු.